එක දවසක ලස්සන රාත්‍රියක ලීවලින් හද පුංචි කාමරයක චූටි ඉටිපන්දම් පැංචෙක් තනියම මේසයක් උඩට වෙලා හිටියා. ඉටිපන්දම් යාළුවගේ පුංචි දැල්ල හුළඟේ තාලෙට හෙමීට නැටුවා. මෙහෙම ඉන්නකොට ඉටිපන්දම් පැංච ජනේලයෙන් අහසේ ලස්සනට පායලා තිබුණු හඳමාමම දැක්කා. හඳමාම කොච්චර වාසනාවන්තද? දුර ඈතේ අහසේ ඉඳන් මුළු ලෝකෙම එළිය කරනවා. හඳමාමට ඉටිපන්දම් පැංචගේ මේ කතාව ඇහුණා. හඳමාමා හරි ආදරෙන් මෙහෙම කිව්වා. ඉටිපන්දම් පැංචෝ දුක් වෙන්න එපා. ඔයාලගේ ආලෝකෙ කුඩා වුණත් මට එළිය කරන්න බැරි තැන් ඔයාට එළිය කරන්න පුළුවන්. ඉටිපන්දම් පැංචගේ චූටි ඇස් ලොකු වුණා. ඔය ඇත්තමද? මාත් ඔයා තරම් වටිනවද? ඔව් පැංචෝ. මේ ලෝකෙ තියෙන අඳුරු තැන්වලට ඔයාගේ පුංචි එළියෙන් ආදරයයි උණුසුමයි ගේන්න පුළුවන්. ඉටිපන්දම් පැංච කල්පනා කරා. එයාගේ පුංචි දැල්ලේ ආදරයෙන් නටන්න ගත්තා. එතකොටම පුංචි සද්දයක් ආවා. ඉටිපන්දම් පැංචගේ පුංචි ගෙදර හිටිය අයියා කරුවලට බය වෙලා අඬන්න පටන් ගත්තා. ඉටිපන්දම් පැංචා ඉම්මන්ට ඒ පැත්තට ආලෝකය විහිදෙව්වා. ඉටිපන්දම් පැංචගේ උදව්වෙන් පුංචි අයියට පරිස්සමට දොර ගාවට යන්න පුළුවන් වුණා. මේ අයියා hina වෙලා ඉටිපන්දම් පැංචගේ දිහා බැලුවා. එයා ඉටිපන්දම් පැංචට ස්තුති කරා. ඉටිපන්දම් පැංචට කවදාවත් නැති තරම් සතුටුයි. ඉටිපන්දම් පැංචා අහස දිහා බැලුවා. එයාට තේරුණා පුංචිම පුංචි ආලෝකයටත් ලොකු උදව්වක් කරන්න පුළුවන් කියලා. පුංචි දුවේ පුතේ, මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ටම මොනාම හරි දෙයක් කරන්න පුළුවන්. පුංචි ඔයාලටත් පුංචි උලත් කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. වැදගත්ම දේ තමයි ඒ කරන්න පුළුවන් දේ හඳුනගන්න එක. අපි කරන දේවල් වලින් අනුන්ට කරදරයක් නොවි උදව්වක් වෙන එක තමයි වටිනම දේ. ඉතින් අදත් ඔයාලට හේලිගේ කතන්දර ගෙදරින් ලස්සන කතාවක් ගෙනාවනේ. ආයෙත් කතාවක් අරගෙන අපි එනකන් ඔයාලා හේලිගේ කතන්දර ගෙදරට ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණ ක්ලික් කරලා තියාගන්න. අපි ගිහින් එන්නම්.